මේ තියෙන්නේ මොරිස් ගරාජ සයික් මෝටර්ස් එක්ක එකතු වෙලා හදපු 2025 MGCS MCE compact SUV එක. වාහනේ ෆ්‍රන්ට් එක ගැන කතා කළොත් අපිට හම්බෙලා තියෙනවා LED lights ඉස්සරහට, ඒත් එක්කම හම්බෙලා තියෙනවා daytime running light එකක්. එතකොට මේකේ daytime running light එකත් එක්කම තමයි මෙතන signal light එක හම්බෙලා තියෙන්නේ. මෙතන යටින් හම්බෙලා තියෙනවා fog light එකක්. මේක normal කහ පාට light එකක් හම්බෙලා තියෙන්නේ. LED light එක. light එක ඇතුලේ පොඩි design එකක් තියෙනවා, පොඩි නිකන් diamond shape appearance එකක් අරගෙන තියෙනවා ඇතුලේ. light එකත් එක්කම මේ diamond shape light එක පත් වෙනවත් එක්කම මේ diamond shape crystals වගේ ටික එළිය වෙනවා. front grill එක මේ වගේ බලා ගන්න පුළුවන්. MG logo එක තියෙනවා. MG logo එක යටින් බලා ගන්න පුළුවන් කැමරා එකක්. මේක තමයි front camera එක 360 view එකේ. tyre size එක ගැන කතා කරොත් මේකට හම්බෙලා තියෙන්නේ 255/17. original එන්නේ Maxxis brand එකකින් tyre එක. ඒත් එක්කම බලා ගන්න පුළුවන් මේ පැත්තේ side mirror එක. side mirror එක යටින් එනවා කැමරා එකක්. ඒ කැමරා එක තමයි 360 view එකට support කරන කැමරා එක. ඒත් එක්කම මේ පැත්තට ගිය mirror එක තියෙනවා මේ විදිහට. mirror එකේ light එකක් තියෙනවා, signal lights එක වැඩ කරනවා. මෙතන දොරේ lock unlock button එකක් දීලා තියෙනවා. යතුර ළඟ තිබුණොත් මේ බටන් එකෙන් lock unlock කරගන්න පුළුවන්. ඔහොමම පිටිපස්සට මේ handles වල තියෙනවා මේ පොඩි chrome shine එකක් විදිහට දීලා තියෙනවා. handle එකේ උඩ පැත්ත chrome, යට පැත්ත පොඩි කලර් එකෙන් තියෙන්නේ. හැම වාහනයකම තියෙන මේක මේ මම මේ පස්සේ ආෆ්ටර් මාකට් දාපේ ගන්න මේ වාහනේ ඩිසයින් එකත් එක්කම එන එකක් මේක. මැනුෆැක්චරර් එවන එකක්. පිටිපස්සේ රෝදෙත් මේ විදිහට තියෙන්නේ රෝද 4ම ඩිස්ක් බ්‍රේක්. එතකොට සයිඩ් වීව් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මේකේ පිටිපස්ස ගත්තොත් පිටිපස්සේ ටේල් ලයිට් එක යට මේ පැත්තේ මෙතන තියෙන ඇත්තටම රිෆ්ලෙක්ට් එකක්. මෙතන ඩිෆියුසර් එක වගේ පොඩි කැල්ලක් තියෙනවා. ඒත් එක්කම මෙතන MG logo එක බලා ගන්න පුළුවන්. මේකේ මේ trunk එක open කරන්නෙත් MG logo එකෙන්. trunk එක open කරාම මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලීටර් 440 450 වගේ ලොකු ඉඩක් තියෙන trunk එකක් තියෙන boot space එකක්. ඒත් එක්කම මෙතන තියෙනවා මේ පොඩි parcel tray එකක්. ඒක ඕනනම් මේකත් එක්ක ඇඩ්ජස්ට් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ට්‍රින්ග්ස් දෙක ගලවලා පුළුවන් මේ මේක වෙනම පාත් කරලා තියන්න. දකුණු පැත්තේ ඩ්‍රයිවර් සයිඩ් එකේ තියෙනවා පිටිපස්සෙට මෙතන පොඩි ලයිට් එකක්. මේක නම් ඇත්තටම පත් වෙන එකක්. මම පොඩක් හොයලා බැලුවා මේක ඇයි මේ දෙපැත්තම පත් වෙන්නේ නැතුව එක පැත්තක් විතරක් පත් වෙන්නේ කියලා. එක පැත්තක් පත් වෙන්නේ මේක යුරෝප් වල තියෙන ස්ටෑන්ඩඩ් එකක් කියලා තමයි මට මේ Google search එකකින් දැනගන්න හම්බුනේ. මේක ඇත්තටම ලයිට් දෙකක් තිබුණාට එක පැත්තක් රිෆ්ලෙක්ට් එකක්. මම කියන්නේ ටේල් ලයිට්ස් නෙමෙයි, යට තියෙන ලයිට් දෙක, බෆර් එකේ තියෙන ලයිට් දෙක. එක පැත්තක් රිෆ්ලෙක්ට් එකක්, එක පැත්තක් ලයිට් එකක් තියෙනවා. ඒක අපිට on off කරගන්න පුළුවන් ඉස්සරහ තියෙන controllers වලින්.
තව විශේෂ දෙයක් තියෙනවා මේකේ මේ විශේෂම දෙයක් නෙමෙයි සමහර වාහනවල එනවා මේ විදිහට යුරෝපියන් මොඩල් වාහනවල මේකේ මේ ෆුවල් ගහන්න තියෙන ඩ්‍රයිවර් සයිඩ් එකේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ දකින්න හම් වෙන ගොඩක් වාහනවල ෆුවල් ගහන්න තියෙන්නේ පැසෙන්ජර් සයිඩ් එකේ මේකේ තියෙන්නේ ඩ්‍රයිවර් සයිඩ් එකේ මේකේ මම වාහනේ අකමැතිම කෑල්ලක් තමයි මේ ඇන්ටනා එක මේක මේ අපේ කලින් මොඩල්ස් වල ආවා ෂාප් ෆින් ඇන්ටනා එක මම දන්නේ මොකද හේතුව කියලා මේ මොඩල් එකට ඒවලා තියෙන්නේ මෙන්න මේ වගේ ඇන්ටනා එකක් මේක පොඩ්ඩක් කතයි මම හැම දෙයකම කැමතිුණත් මේකට තමයි එච්චරම කැමති නෑ වාහනේ තා පොඩි දෙයක් තියෙනවා මේකේ මේ ඉස්සරහට එන්ජින් පයිලට් එකත් එක්ක රේඩාර් සෙන්සර් එකක් දෙන්නේ නැති වුණාට කැමරාවක් නැහැ හැබැයි මෙතන හම්බෙලා තියෙනවා රේන් සෙන්සර් එක මේකේ රේන් එක වැස්ස වැඩි වෙනකොට අඩු වෙනකොට වයිපර් ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරගන්නවා වයිප් ඔන් කරගන්නවා කරගන්න පුළුවන් මේ රේන් සෙන්සර් එකෙන් සන්රූෆ් එක එළියෙන් බැලුවොත් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ලොකු සෑහෙන ලොකු සන්රූෆ් එකක් තියෙනවා එතකොට මේ ඉස්සරහා මේ පාර්ට් එක තමයි ඇරිලා පස්සට යන්නේ ඒත් එක මෙතනින් පොඩි කැරලක් ඉස්සෙනවා මම මේක පෙන්නන්නම් වීඩියෝ එකක් දාලා මේ ඒක මං හිතන්නේ හුළඟ වාහනේ යනකොට එන හුළඟ පොඩ්ඩක් ඇතුළට එන එක අඩු කරන්න තමයි ඒක තියෙන්නේ ඒත් එකම හුඩ් රේල් දෙකක් හම්බෙලා තියෙනවා සෑහෙන හයිය මේක මැනිෆැක්චරර් කියන විදිහට මේකේ කිලෝ 70ක විතර පරක් දාන්න පුළුවන් හොඳ හයිය හුඩ් රේල් දෙකක් ප්‍රැක්ටිකල් හුඩ් රේල් දෙකක් ඇවිල්ලා තියෙනවා මෙතන ඇතුලෙන් ගැප් එකකුත් තියෙනවා අපිට හයි කරගන්න පුළුවන් මොන හරි වාහනේ උඩට හුඩ් රේල්ස් වල හයි කරන අයිටම්ස් මේකේ ටයර්ස් හම්බෙලා තියෙන්නේ 17 ටයර්ස් ඒත් එකම ඇලොයි වීල් එකක් තියෙනවා ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එක බලා ගන්න පුළුවන් MG ලෝගෝ එක තියෙනවා මේකට එනවා නට් 5ක් ටයර් සයිස් එක ගැන කතා කරොත් මේකට හම්බෙලා තියෙන්නේ 215 55 17 ඔරිජිනල් එන්නේ මැක්සිස් බ්‍රෑන්ඩ් එකකින් ටයර් එක 1 ලීටර් එහෙම නැත්නම් 1000cc ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් මේ වාහනයට තියෙන්නේ හෝස් පවර් 111ක බලයක් සහ නිව්ටන් මීටර් 160ක ටෝක් එකක් ජෙනරේට් කිරීමේ හැකියාව පවතී මේකේ එන්ජින් එක බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන තියෙනවා ටර්බෝ යුනිට් එක ඒ වගේ මේකට ඇවිල්ලා තියෙන්නේ ඇම්පියර් 70ක බැටරි එකක් මෙතන තියෙන්නේ ෆියුස් ටික ඊට පස්සේ මෙතන තියෙනවා රේඩියේටර් ෆ්ලුයිඩ් රිසර්වර් එක අතර මේක මේ රේඩියේටර් එකට අපිට රේඩියේටර් කෙලින්ම දාන්න බෑ රේඩියේටර් ෆ්ලුයිඩ්ස් මේ රිසර්වර් එක හරහා තමයි දාන්න වෙන්නේ ඒත් එක්කම මෙතන දාන්න පුළුවන් අපිට වින්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ්ස් ටික මේක ඉස්සරහටයි පස්සටයි දෙකම වයිපර්ස් දෙකටම යන්නේ මෙතනින් ඊට අමතරව කිව්වොත් මෙතන බලා ගන්න පුළුවන් අපිට බ්‍රේක් ෆ්ලුයිඩ් ඒත් එක්කම මෙතන ඔයිල් ගේජ් එක බලා ගන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ ඔය විදිහට තමයි එන්ජින් එකේ කම්පෝනන්ට් තියෙන්නේ මෙන්න මෙතන මම හිතන්නේ මෙන්න මේ කිට්ටුවේ මෙන්න මේ පැත්තේ තමයි ඩ්‍රයිවර් සයිඩ් එක පැත්තට වෙන්නේ එයා ඉන්ටේක් එක තියෙන්නේ එයා ඉන්ටේක් එක එතනින් අරගෙන මෙතන තමයි එයා ෆිල්ටර් එක තියෙන්නේ එයා ෆිල්ටර් එක හරහා එයාගේ යවනවා ටර්බෝ එකට ටර්බෝ යුනිට් එකට මේ වාහනේ ඩ්‍රයිවර් සයිඩ් එකේ දීලා තියෙනවා ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල්ස් සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පල්ලෙහා ගන්න සහ මේ ඇඩ්ජස්ට්මන්ට් එකක් දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල්ස් වලින් ඒත් එක්කම අපි බලුවොත් මෙතන තියෙනවා අපිට පොඩි ස්ටිකර් එකක් හම්බෙනවා 82 කිලෝවොට් කියලා මම මේක පොඩ්ඩක් හොයලා බැලුවා දැන් වාහනවල කිලෝවොට් වලිනුත් මේක පෙට්‍රල් වාහනයක් හැබැයි කිලෝවොට් වලිනුත් පවර් එක කියනවා
ඒක නිසා තමයි මෙතන 82 කිලෝවොට් කියලා ගහලා තියෙන්නේ. මේක ආසම වශයෙන් හෝස් පවර් 110ක වගේ පවර් එකක් තියෙන වෙහිකල් එකක්. වෙහිකල් එක ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරලා ස්ටාර්ට් කරනකොට අපිට මේ වගේ MG ලෝගෝ එකත් එක්ක ලස්සන විෂුවල් එකක් බලා ගන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ. ඩ්‍රයිවර් සීට් එකේ ඉඳන් බැලුවාම වම් පැත්තෙන් තියෙනවා on off switch එක. ඒත් එක්කම මෙතන තියෙනවා 10.1 ඩිජිටල් ඩිස්ප්ලේ එකක්, ටිකක් ලොකු එකක් කලින් වර්ෂන් එකත් එක්ක බලනකොට. ඊට යටින් තියෙනවා 12 වෝල්ට් power outlet එකක්. ඒත් එක්කම USB port එකක් දීලා තියෙනවා. USB port දෙක එකක් Apple CarPlay එකට කනෙක්ට් වෙන්න පුළුවන්. අනික මම දන්න විදිහට නිකන් power cable එකක් විදිහට ගන්න තියෙන්නේ. අපි ගියර් එක ළඟම තියෙනවා පොඩි ස්විච් 4ක්. එකකින් අපිට පෙන්නනවා auto stop, start stop, idle start stop කියලා කියන්නත් පුළුවන්. මේ ස්විච් එක එබුවාම අපිට 360 cam on කරගන්න පුළුවන්. මේක 360 cam on කරගන්න පුළුවන් අපිට turn signal දාලත්. මෙතනින් අපිට ඕන වෙලාවක manually 360 cam on off කරගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙතන, මේක traction control on off කරගන්න පුළුවන්. මේක දීලා තියෙනවා hill descent assist එක. hill descent assist එක ඕන වෙන්නේ ලොකු කන්දක් බහිනකොට බ්‍රේක් එකට වැඩි ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව මම දන්න විදිහට මේක එන්ජින් එකෙන් කන්ට්‍රෝල් කරගන්නවා ස්පීඩ් එක. මම එක සැරයක් යූස් කරලා තියෙනවා මේක. බලංගොඩ ඉඳන් පල්ලෙහාට එද්දී හරිම ලේසි වාහනේ කන්ට්‍රෝල් කරන්න. වෙන නම් මම යූස් කරේ නැහැ. අපි මේ ඩිස්ප්ලේ එක ගත්තොත් මේ ඩිස්ප්ලේ එකේ යටින් බටන්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. මේක අපිට වොලියම් අප් ඩවුන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් AC එක ඔෆ් කරගන්නත් පුළුවන්, ඒ වගේම ඔන් කරගන්නත් පුළුවන්. මෙතන අපිට පුළුවන් ඉස්සරහා තියෙන වින් ස්ක්‍රීන් එක ඩීෆොගර් එක ඔන් කරගන්න. මෙතන තියෙන රියර් ස්ක්‍රීන් ඩීෆොගර් එක මේත් එක්කම මේ වෙහිකල් එකට තියෙනවා මේක මැනුවල් එකේ විදිහට මිරර්ස් වල සයිඩ් මිරර්ස් වල හීටර්ස්, මිරර් හීටර්ස් ඔන් වෙන්නෙත් මෙන්න මේ රියර් ඩීෆොගර් එකත් එක්ක. ඒත් එක්ක මෙතන තියෙනවා ෆෑන් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ස්විච් එකක්. මේක මේ ස්ක්‍රීන් එකට අමතරව මැනුවල් කරගන්න පුළුවන් එකක්. මෙතන තියෙන අපිට ටෙම්පරේචර් එක අඩු වැඩි කරගන්න ස්විච් එකක්. හරි. ඊට අමතරව අපිට ඇත්තටම ස්ක්‍රීන් එකෙන් පුළුවන් අපිට AC එකේ කන්ට්‍රෝලර්ස් බලාගන්න. අපිට මෙතනින් සෙටින්ස් හදන්නත් පුළුවන්. මෙතනින් අපිට ඇත්තටම මේ වෙනස් කරගන්න පුළුවන් AC එක කොහොම දෙන්න ඕනේ කියලා. මේවා නම් ස්ටෑන්ඩඩ් කන්ට්‍රෝල්ස්. ඊට අමතරව මේකේ ඔයගලන්ට පේන ඇති මෙතන දීලා තියෙන්නේ HVAC කියලා. ඒ කියන්නේ heating and ventilation air condition. මම හරිද දන්නේ. මම එක පොඩ්ඩක් බලලා කියන්නම්. එතකොට මේකේ තව එකක් දීලා තියෙනවා මේ සීට් හීටර්ස් දීලා තියෙනවා දෙපැත්තේ. මේ පැත්තේ එක ඩ්‍රයිවර් සයිඩ්, මේක පැත්ත පැසෙන්ජර් සයිඩ්, මේක ෆ්‍රන්ට් සීට් වලට විතර දීලා තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ අපිට නැවිගේෂන් එනවා.
නැවිගේෂන් එක මේ අපිට Apple CarPlay හරි වෙන මොනවා හරි ෆෝන් එකක් කනෙක් කරන්න නැතිව අපිට පුළුවන් නැවිගේෂන් එක මේක බලා ගන්න. මේක කියන්නේ GPS මොඩියුල් එකක් එක්විප් වෙලා තියෙන්නේ. මම මේ මුහුද කිට්ටුවේ ඉන්න හින්දා තමයි මෙතන මේ පැත්ත වෙරළ මේ පැත්ත මුහුද කියලා පෙන්නන්නේ. අපිට ඊට පස්සේ බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙතනින් සම්පූර්ණම රේඩියෝ එක. මම සද්ද පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. මේක තියෙනවා AM බලා ගන්න පුළුවන්, AB කියලා එකක් තියෙනවා. ඊට අමතරව අපිට channel 6ක් තියාගන්න පුළුවන් මේ මෙමරි එකේ. මම දැනට මේ channel එකක් අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට audio controllers හදන්න පුළුවන්, volume settings තියෙනවා, system beeps off කරගන්න පුළුවන්, සද්දේ වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, key beeps on off කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන SDV කියලා එකක් තියෙනවා. ඒක නම් අප මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් comment section එකේ දාන්න. ඒක on off එක manual එකේ පොඩ්ඩක් බලන්න ඕනේ. ඊත් එක්කම තියෙනවා equalizer එකේ settings. අපිට මේක මම දන්න විදිහට මේක digitally තමයි set වෙන්නේ. digital equalizer එකක් තියෙන්නේ. මේක අපිට එක version එක විදිහට දාගන්න පුළුවන්. pop, vocals, jazz, classic කියලා තව කීපයක් ඇති. මම මේ දාලා තියෙන්නේ මම හිතන්නේ custom එකක් දාගෙන තියෙන්නේ. ඊට අමතරව පුළුවන් sound stage එක. මම මේකේ sound එක දාලා තියෙන්නේ මේ center විදිහට. එතකොට මේක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. sound එක එන්න ඕනි මොන වාහනේ කැබින් එක ඇතුලේ මොන පැත්තට වැඩිපුර එන්නද මොන පැත්තට අඩුවෙන් එන්නද කියලා මම සෙන්ට් එක දාලා තියෙන්නේ. ඇත්තටම මේ සෙන්ට් එක දාලා තියෙන්නේ වාහනේ මේ සවුන්ඩ් එක හැම තැනම එක හා සමානව යන්න ඕන නිසා. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම part 1 එක මෙතනින් නවත්තනවා. ඉතුරු විස්තර ටික මම part 2 එකත් එක්ක අරගෙන එන්නම්. ස්තුතියි.